බබාගේ උගුරේ කෑම හිර වුණොත් කරන්න ඕන දේ. ඔයාගේ බබා කන අතරතුර එකපාරටම හුස්ම ගන්න බැරුව දඟලන්න ගත්තොත් මේ තත්පර කිහිපය බබාගේ ජීවිතේ තීරණය කරනවා. මුලින්ම මේ අනුතුර වළක්ව ගමු. බබාට කවදාවත් නිදාගෙන ඉද්දි කෑම කවන්න එපා. කෑම පොඩි කෑලි වලට කපලා දෙන්න. බබා කන වෙලාවට කොහේවත් යන්නේ නැතුව එයා දිහාම අවධානයෙන් බලාගෙන ඉන්න එක අනිවාර්යයි. බබාගේ උගුරේ යමක් හිර වුණොත් වහාම බබාව ඔයාගේ අත උඩ මුණින් අතට හරවා ගන්න. ඔයාගේ අල්ලේ යට කොටසින් බබාගේ පිට මැදට තදින් පාරවල් 5ක් දෙන්න. හිර වුණු දේ එළියට එනකම් මේක දිගටම කරන්න. ඒකෙන් හරියන්නේ නැත්නම් බබාව අනිත් පැත්ත හරවල පපුවේ මැද ඇඟිලි දෙකකින් පස්වතාවක් තෙරපන්න. මතක තියාගන්න කවදාවත් බබාගේ කට ඇතුළට ඇඟිලි දාලා කෑම හොයන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ කෑම තවත් ඇතුළට තල්ලු වෙන එකයි. තවමත් හිරුණු දේ එළියට නාවොත් ඉක්මනින්ම ළඟම රෝහලට රැගෙන යන්න. මේ තොරතුරු ජීවිතයක් බේරගන්න උදව් වෙයි. වීඩියෝ එක ලයික් කරලා තවත් අම්මලා එක්ක ෂෙයා කරන්න. මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.